විසි නමයෙන් පස්සේ මොකද වෙන්නේ කියන එක සම්බන්ධව අපි කතා කරමු. ඊට කලින් බලමු 29න් පස්සේ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු දැනට පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව. ඇත්තටම බැලුවොත් එහෙම 29 වෙනිදා වෙනකන් දැනට දිවයින හරහා ඊශාන්‍ය දිග මෝසම් තමයි සක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට ඊශාන්‍ය දිග මෝසම් සක්‍රිය වීමත් එක්ක දිවයිනේ ඊශාන්‍ය දිග කොටසට විශේෂයෙන්ම උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාතේ නැගෙනහිර කොටසට වරින් වර වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි පැවති වැසි තත්ත්වයේ සාමාන්‍ය අඩුවීමක් කියන්නේ සෑහෙන දුර අඩුවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මොකද තද වැසි තත්ත්වයේ යම් අඩුවීමක් තියෙනවා. නමුත් මේ තත්ත්වයේ මේ විදිහට ඉදිරි දින කිහිපේ පවතින්න පුළුවන් අඩු වැඩි වෙමින් පැවති වැසි තත්ත්වයේ අඩු වුණාට නමුත් 29න් පස්සේ නැවතත් දිවයිනේ මේ වැසි තත්ත්වයේ කැපිපෙනෙන වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ දැනට මේ අර වලාතීරු කියන්නේ මේ ජල වලාතීරු වායුගෝල නිර්මාණය වීමේ හැකියාව වෙනදට වැඩි වීමක් තියෙනවා. ඒකට හේතුව තමයි ගෝලීය උණුසුම ඉහළ යාම සහ ද්‍රවාසන්න ප්‍රදේශවල පවතින වායු සංසරණ රටාවේ වෙනස් වීමක් මත මේවා අපි කියන ජල තීරු වගේ අහසේ අධික ජල වාෂ්ප ප්‍රමාණයක් සහිත වලාතීරු නිර්මාණය වීමක් තියෙනවා. ඒ හේතුව මත තමයි ඉතා කෙටි කාලයක් තුළදී අධික වැසි ප්‍රමාණයක් ලැබීමට හේතු වෙලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි මීට පෙර දැන් හැම අවුරුද්දෙම මේ කාල සීමාවලදී මේ බෙන්ගාල් බොක්ක මේ වගේ හැසිරීමක් තියෙනවා. ඒ වගේම අර මම ඉහළ සඳහන් කරේ 2019 තියෙනවා 20ක් තියෙනවා. මීට අවුරුදු 10ක් එහා බැලුවත් මේ කාල සීමාවේ මේ ආකාරයට බෙන්ගාල් බොක්ක ප්‍රදේශයේ සුලිකුණාටු අඩු පීඩන තත්ත්ව නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වුණාට මේ කාලේ මේක වැඩි වුණේ මෙන්න මේ වලාතීරු වල බලපෑම සහ වායුගෝලයේ පවතින මේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමත් එක්ක ඇතිවන්නා වූ අධික ජල වාෂ්ප ප්‍රමාණයක් වලාකුළු වල නිර්මාණය වීම මත. ඉතින් මේ හින්දා මේක දිවයිනේ මේක ඉදිරි වසරවලත් මේ තත්ත්වය අඩු වැඩි වෙමින් පවතිනවා. මේ තත්ත්වයේ වැඩිවීමක් තමයි අපේක්ෂා කරන්න වෙන්නේ. මොකද ගෝලීය උණුසුම ඉහළ යාම මේකට ප්‍රධාන හේතුවක්. හොඳයි අපි බලමු මේ හැසිරීමත් එක්කම 29න් පස්සේ දිවයිනේ කාලගුණය කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියන සම්බන්ධව. 29 වෙනිවර දිවයිනේ ගිනිකොන දිග බෙන්ගාල පොක්ක ප්‍රදේශයේ සාමාන්‍යයෙන් අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා. ඒ හේතුව මත විශේෂයෙන්ම දිවයිනේ 29 දින නැගෙනහිර ඌව උතුරු මැද ඊශාන්‍ය දිග කොටසේ උදේ කාලේ වැසි ඇති වෙනවා. සවස් කරන දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇති වෙන්න පුළුවන්. ඒතර මේ තත්ත්වය 30 වෙන්න පුළුවන් 30 31 යන දිනවලත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඌව මධ්‍යම පළාතේ නැගෙනහිර කොටසෙත් මධ්‍යම පළාතෙත් තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම දිවයිනේ ඊශාන්‍ය දිග කොටසේ නම් තරමක තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවධානයෙන් ඉන්න වෙනවා. ඒ වගේම තමයි දෙවෙනිදා වෙනකොට මේ අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කරනවා. ඒ හේතුව මත දිවයිනේ බොහෝ පළාත්වලත් වැසි ඇති වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ අර මේ නිරිත දිග ඊශාන්‍ය දිග කොටසේ තමයි වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් තියෙනවා. මොකද ඊශාන්‍ය දිගින් තමයි සුළං හැමීම සිදු වෙන හින්දා. ඒකින්ද නායයන් වගේ ප්‍රදේශවල ඉතාම සැලකිලිමත් වෙන්න මේ කියලා කාල සීමාවල ඒ ප්‍රදේශවලින් බොහෝ දුරට අවධානයෙන් ඉන්න. මොකද තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. එතකොට මේ தත්ත්වය මේ ආකාරයට යනවා ඉදිරියට. මේක කොහොමත් 3-4 දක්වා යනවා. අපි බලමු 4න් පස්සේ මේක වෙනස් වෙන්නේ කොයි ආකාරයකද කියන එක අපි අවධානයෙන් නිමු. එතකොට අපි මේ தත්ත්වය අපිට අවබෝධ කරගන්න පුළුවන් යම් වෙනසක් වෙනවද කියන එක සම්බන්ධව. 3-4 දක්වා මේ අඩු පීඩන කලාපයේ වර්ධනය වෙලා දිවයිනේ උතුරට බරව වායම දිශට ගමන් කිරීමක් තියෙනවා. සමහර විට මේකේ දිවයිනට 4 වෙනිදාන් පසු යම් බලපෑමක් ඇති කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒක මම ඉදිරියට වෙනස් වීම කොහොමද කියන එක සම්බන්ධව මම කියන්නම්. දැනට 29න් පස්සේ අවධානයෙන් ඉන්න අර මම සඳහන් කරපු දිනවල කැපී පෙනෙන වැඩිවීමක් වැසි තත්ත්වයේ තියෙනවා. අපි බලමු 4න් පස්සේ මේකේ රටාව කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව. හොඳයි ස්තුතියි ඔබ සැමට.